තෙරුවන් සරණයි. කවදාවත් අප අල්ලන දෙය පෙනිලත් නෑ, පේන දෙය අල්ලලත් නෑ. ඇස කන නාසය දිව ශරීරය හා මන යන ඉන්ද්‍රියන් ආශ්‍රිතව සිත් හටගන්නාමුත් එක් අවස්ථාවක හටගන්නේ එක හිතක් පමණයි. කවදාවත් අප අල්ලන දෙය පෙනිලත් නෑ, පේන දෙය අල්ලලත් නෑ. අත් දෙකක් එකට ගැටුනාම ශබ්දයක් හටගත් තැනම නිරුද්ධ වී යන්නේ යම්සේද සිතු හටගෙන හටගත් තැනම ඊතා වේගයෙන් නිරුද්ධ වී යයි. මේ වේගය නිසා අපට සිත් හට ගැනීම එකින් එක අසු නොවේ. සිත් පහළවීම ස්ලෝ මෝෂන් විදියට අපට බලා ගන්න පුළුවන් නම් මේ රහස අසු වෙනවා. සමහර අවස්ථාවලදී වාහන අනතුරු වූ හැටි විමසීමේදී මේ එක සිතක් පමණක් එක විටක හටගන්නා බව තාවුරු වූ අවස්ථා හමු වී ඇත. යම් කාරණයක් නිසා තදබල කම්පනයකට ලක් වෙලා ඉන්නා කෙනෙක් වාහනයක් එළවන විට ඔහුට වූ දේ ගැන හිතා එළවන අවස්ථාවේ අනිත් වාහනවල නලාහඬ නොඇසුණු අවස්ථා අපි අසා ඇත්තෙමු. ඒ වාගේම තමා කැමති ටීවී වැඩසටහනක් බලනා විට අනෙකා කියනා දේ නොඇසුණ වාර ගණන් එමටයි. හොඳින් හිතා බලන්න. මේ වගුව බලන්න. වර්ණ රූපයක ප්‍රතිබිම්බය එනම් ආලෝක තරංග උපයෝගී කරගෙන මසස හැර අනිත් කිසිම ඉන්ද්‍රියකට ක්‍රියාත්මක වෙන්න බැරිය. හරියට ඩීසල් වාහනය පෙට්‍රෝල් වලින් වැඩ කරන්නේ නෑ වාගේ. දැන් අපි මේසේ අල්ලනවා කියමු. එතකොට සිත් හට ගන්නා පිළිවෙල මේ රූපය බලන්න. ඊට දක්වා ඇත්තේ ඊටමත් සුළු අවස්ථා කීපයකි. මීට වඩා දහස් ගණන් අණු කොටස් මේට ඇතුළත් විය යුතුය. අත මේසේ ස්පර්ශ වන මොහොතේ කාය විඤ්ඤාණය හට ගන්නවා. ඒ අවස්ථාවේ අනිත් ආයතන එනම් චක්කායතනය, සෝතායතනය ආදී කිසිවක් හටගෙන නැත. තෙන්ම වන්නේ අත මේසේ ස්පර්ශ වන විට කුමකේ ස්පර්ශ වනවාද බව පේන්නේ නෑ. තද ගතිය පමණයි දැනෙන්නේ. නමුත් සිත් හටගන්නා වේගය නිසා අපිට අල්ලන දෙයත් ඇල්ලීමේදී දැනෙන දැනීමත් යන දෙකම එක වෙලේ දැනෙනවා කියා හිතෙනවා. ඒක හිතලුවක් මිසක් යථාර්ථය නෙමේ. විඥානය කරන මායාවකි. ඉහත මේසේ උදාහරණයට අනුව අපේ මෝඩකම නිසා කාය විඥානය එනම් කය හටගන්නා සිත අරමුණු කරගෙන මනෝ විඥානය එනම් හිතන හිත හටගන්නවා. ඒ නිසා ගොරෝසුවට දැනෙන බවට හිතක් පහළ වෙනවා. ඉන් අනතුරුව අප මේසේ අල්ලපු තැන දිහා බලනාකොට කලින් හටගත් කාය විඤ්ඤාණය නැති වී ගොස් දැන් මේසේ ඡායාව මසසට පතිත වී චක්කු විඤ්ඤාණය හටගන්නවා. මේ අවස්ථාවේ නැවත නව චක්කු විඤ්ඤාණයක් ඇසේ හටගන්නා හිත හටගන්නවා. මේ වෙද්දී දැනුණු තද ගතිය නැති වී ගොස්ය. මේ තියෙන්නේ මේසේ කියනා සිතුවිල්ල පහළ වෙනවා. ශබ්දය දැනගන්න කන් බෙරේම ශබ්ද තරංග හැපෙන්න ඕනේ. වෙනත් ඉන්ද්‍රියක ගැටීමෙන් පළක් නැත. බීරි පුද්ගලයාගේ කන් බෙරය නියමානුකූලව පිහිටා නැති නිසා ඔහුට ඇහෙන්නේ නැහැ. සෝතායතන හටගන්නේ නැති නිසා ඔහු තුල ශබ්ද ලෝකයක් හට නොගනී. එලෙසම අන්ධ පුද්ගලයාට වර්ණ රූප ලෝකයක් හට නොගනී. චක්කායතන හටගන්නේ නැති නිසා. ඊට හේතුව එක විට හටගන්නේ එක හිතක් පමණක් නිසායි. පළමුව ඒ ඉන්ද්‍රියන් ආශ්‍රිතව හටගන්නා සිත් මසසේ හෝ කනේ හෝ දිවේ හෝ හට නොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විඳීමක් හඳුනා ගැනීමක් හිතීමක් හෝ දැන ගැනීමක් සිදු නොවේ. එනම් ඒ ලෝකයේ ඔහු තුල හට නොගනී. අප මේ තියෙන ලෝකයක් දකින්නවා නොවේ. මෝහය නිසා ලෝකයේ අප මනසේ හදා අප ඒ තුල ජීවත් වෙනවා. තෙරුවන් සරණයි.